ඔන්න එහෙනම් තවත් අලුත් කතාවක් අරගෙන ආවා. සුපුරුදු විදියටම අහලා අන්තිමට ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාව පැත්තට. මේ සිද්ධිය වෙද්දී මගේ වයස අවුරුදු 23ක් විතර ඇති. රස්සාවක් හොයා හිටපු කාලෙක මගේ බාප්පා කෙනෙක් මාර්ගයෙන් තමයි මට නුවර පාරේ ටිකක් දුර පළාතක පිහිටි මේ මල් ශාලාවේ රස්සාවක් සෙට් උනේ. නම් ගම් කියන්න අකමැති වුණාට මේ මල් ශාලාව පිහිටලා තිබුණේ ටිකක් පාළු රබර් වතු යායක් මායිමුණු ප්‍රදේශයක කියලා විතරයි මට කියන්න පුළුවන්. මල් ශාලාවක් කිව්වට මේක ලොකු බිල්ඩිමක් නෙවෙයි. පාර අයිනේ තිබුණු පරණ වලව්පන්නේ ගෙයක් තමයි මල් ශාලාවක් විදියට වෙනස් කරලා තිබුණේ. ඉස්සරහා කොටස ඔෆිස් එක වගේ හැදුවට ඇතුල් පැත්ත සම්පූර්ණයෙන්ම අඳුරුයි. සීතලයි. මිනි පෙට්ටි ගොඩ ගහලා තියෙන කාමරේ පහු කරගෙන ගියාම තමයි එම්බාම් කරන කාමරය හම්බ වෙන්නේ. මගේ රාජකාරිය උනේ මල් ශාලාවේ අයිතිකාරයා නැත්නම් මුදලාලි නැති වෙලාවට තන බලා ගන්න එකයි. හදිස්සියට මිනිහක් ගෙනාවොත් ඒකට අවශ්‍ය මූලික දේවල් ලෑස්ති කරන එකයි. මුලදී ටිකක් බය හිතුණත් සල්ලි ප්‍රශ්න නිසා මම ඒක දරාගත්තා. එදා දවස හොඳටම වැස්ස දවසක්. දවල් ඉඳන්ම අහස කළු කරලා තිබුණේ. හවස 6 වෙද්දී මුළු පළාතම කළු වරින් වැහිලා ගියා. එදා අපේ මල් ශාලාවට එක මිනිහක් බාර දීලා තිබුණා. ඒ අවුරුදු 45ක විතර පිරිමි කෙනෙක්ගේ මල සිරුරක්. මිනිස්සයා මැරලා තිබුණේ හදිසි අනතුරකින්. ලොකු තුවාල පේන්න තිබුණේ නැති වුණාට බෙල්ල කැඩිලා තිබුණ නිසා ඔළුව නිකන් අමුතු විදිහට පැත්තකට කඩාගෙන වැටිලා තිබුණේ. එම්බාම් කරන අය හවස වැඩ ඉවර කරලා යද්දී මට කිව්වා, "මල්ලි, මේක ටිකක් අමුතු කේස් එකක්. බොඩි එක තාම දරදඬු වෙලා නෑ වගේ. රැයට පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න" කියලයි. ඒ අය එහෙම කිව්වේ ඇයි කියලා මට ඒ වෙලාවේ තේරුනේ නෑ. කොහොම හරි රැයට වෙද්දී මුදලාලිත් ගෙදර යන්න ලැස්තුණා. "රුවන්, අද රැයට උඹට තනියම ඉන්න තමයි වෙන්නේ. මම හදිස්සි ගමනක් යන්න තියෙනවා. මේ වැස්සෙන්ද කරන්ට් එක යන්න ඉඩ තියෙනවා. ඉටිපන්දම් පෙට්ටියක් මේසේ උඩ ඇති. දොරවල් ජනෙල් ඔක්කොම වහගන්න. මිනිහ දාලා තියෙන පෙට්ටියේ වීදුරුව වහලාද කියලා හොඳට බලන්න. මම උදේ මෙන්නම්." මුදලාලි එහෙම කියලා කුඩෙත් ඉහළගෙන පාර පැත්තට ගියා. එයාගේ වාහනේ සද්දේ ඈතට යද්දි මට දැනුනේ පුදුම පාළුවක්. පාරේ වාහන යන්නේ සද්දයක්වත් නැහැ. මහා හයියෙන් වහින වැහි සද්ද විතරයි. මම හිටියේ ඉස්සරහා රිසෙප්ෂන් එකේ. එතන ඉඳන් බලද්දී ඇතුලේ මිනි පෙට්ටි තියෙන කාමරේ පේනවා. ඒ කාමරේ කෙළවරේ තමයි අර මල සිරුර තැම්පත් කරලා තිබුණේ. තාම ගෙදර අය ඇවිල්ලා මිනි පෙට්ටි ගිනිච්ච නැති නිසා ඒක අපේ ශාලාවේ තියෙන්න. මල් ශාලාව ඇතුලේ තියෙන්නේ පුදුම හීතලක්. ඒකේ AC එකෙන් එන හීතලක් නෙවෙයි. බිත්ති වලින් එන හීතලක්. ෆෝමලින් ගඳත් පිච්චෙන හඳුන්කුරු ගඳත් එකතු වුණාම එනේ අමිහිරි ගන්ධය මගේ නහයට දැන් හුරු වෙලා තිබුණත් එදා ඒ ගඳ වෙනදට වඩා තදින් දැනුණා. රෑ 9:30 විතර වෙද්දී මම රෑ කෑම එක කන්න ලෑස්ති වුණා. මම කඩෙන් ගෙනාපු බත් පැකට් එක දිග ඇරියා විතරයි. එකපාරම ලයිට් ගියා. මුදලාලි කිව්වා වගේම වැස්ස නිසා වෙන්නේ නැති මුළු මල් ශාලාවම ඝන අන්ධකාරයක ගිලුණා. පාරේ එන එළියක්වත් නැහැ. මම සාක්කුවේ තිබ්බ ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ඉටිපන්දමක් හෙව්වා. ඉටිපන්දම පත්තු කරලා මේස උඩින් තිබ්බම ඒකේ එන එළිය වැටුනේ මිනි පෙට්ටි තියෙන කාමරේටයි. හෙලවෙන ඉටිපන්දම් එළියට ඒ ලී පෙට්ටිවල සෙවණැලි බිත්තිය පුරාම නටනවා වගේ පෙනුණා. මම කෑම කන්න තියා හිතා ගන්නවත් බැරි වුණා.
මගේ හිත නිකන් ගැහෙන්න ගත්තා. මට එකපාරටම හිතුනේ අර මිනිහ ගැන. මම ටෝච් එක ගහගෙන හිමීට ඇතුල් කාමරයට ගියා. එතන තිබුණු නිශ්ශබ්දතාවය මාව පිස්සු වට්ටන්න තරම්. මම ගිහින් බැලුවේ අර මිනිස්සයා දාලා හිටපු පෙට්ටිය දිහා. පෙට්ටියේ වීදුරු ඇතුලින් එයාගේ මූණ පේනවා. ඇස් දෙක පියවිලා තිබුණට මට හිතුනේ එයා යන්තම් ඇස් අරන් මන් දිහා බලන් ඉන්නවා වගේ. එයාගේ මූණේ තිබුණේ හරිම වේදනාකාරී පෙනුමක්. මම ඉක්මනට එතනින් අයින් වෙලා ආපසු ඉස්සරහට දිව්වා. වෙලාව රෑ 11 පහුවෙලා වැස්ස ටිකක් අඩු වුණත් සුළඟ සැරටම තිබ්බා. පරණ බිල්ඩිමේ උඩ තියෙන ටකරන් ෂීට් එකක් හුළඟට ගාලා සද්දයක් දෙනවා. මම පුටුවේ වාඩි වෙලා ෆෝන් එක ඔබ හිටියේ බය නැති කරගන්න. ඒත් ෆෝන් එකේ සිග්නල් තිබුණේ නෑ. ඒ පළාතටම කොහොමත් සිග්නල් අඩුයි. මම ෆෝන් එක පැත්තකින් තියලා ඇස් දෙක පියාගත්තා. හරියටම රෑ 12 කිට්ටු වෙද්දී මට අමුතු සද්දයක් ඇහුණා. ඒක හරියට කවුරු හරි කකුල් ඇද ඇවිදිනවා වගේ සද්දයක්. මම ගැස්සිලා හැරුණා. සද්දය ආවේ පාරෙන් නෙවෙයි මල් ශාලාව ඇතුලෙන්. මම හුස්ම ගන්න එකත් නතර කරලා අහගෙන හිටියා. පොළොවේ මොනා හරි ඇදගෙන යන සද්දයක්. ඒක එන්නේ මිනි පෙට්ටිය නැත්තම් මිනි පෙට්ටි තියෙන කාමරේ පැත්තෙන් කියලා මට තේරුණා. මගේ ඇඟේ ලේ වතුරුණා. මේ වෙලාවේ කවුද ඇතුලේ ඉන්නේ? මුදලාලි ආපස්සේ ආවත් දන්නේ මම හිතුවා. මුදලාලි මම වෙවුලන කටහඬින් කතා කළා. කිසිම උත්තරයක් නැහැ. ආපසු අර සද්දෙම ඇහුණා. මේ පාර එක ටිකක් ළඟින් නැහුනේ. මම අතේ තිබ්බ ටෝච් එක අරගෙන හිමීට නැගිට්ටා. ටෝච් එළිය කෙලින්ම යොමු කළේ අර කාමරේ ඇතුලේ තියෙන දොරකඩට. මොකුත් පේන්නේ නැහැ. මම හෙමින් අඩිය තියා ඉස්සරහට ගියා. මගේ හිත කියනවා යන්න එපා. දුවපන්. යන්න එපා. දුවපන් කියලා. ඒත් මොකක්දෝ බලවේගයකින් වගේ මම ඇතුළට මැදුණා. මම මිනි පෙට්ටියේ තියෙන කාමරයට එබුණා. මගේ ටෝච් එකේ එළිය වැදුනේ කෙලින්ම අර මිනිය දාලා තිබ්බ පෙට්ටිය තිබුණු තැනට. මම දැක්ක දේ නිසා මගේ පපුව හිර වෙනවා වගේ දැනුණා. මිනි පෙට්ටිය උඩ තිබ්බ මල් වඩම බිමට වැටිලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මිනි පෙට්ටියේ තිබුණ ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් කැලවෙලා වගේ පෙනුණා. ඒත් මා වැඩියම බය කළේ ඒක නෙවෙයි. මිනි පෙට්ටියේ වීදුරු ඇතුලෙන් පේන්න තිබුණු අර මිනිස්යාගේ මූණ. ඒක තිබුණේ මම කලින් දැක්ක විදියට නෙවෙයි. එයාගේ ඔළුව කලින් දකුණු පැත්තට ඇලවෙලා තිබුණත් ඔළුව දැන් කෙලින් වෙලා උඩ බලාගෙන ඉන්නා වගේ තිබුණේ. මම දන්නවා එම්බම් කරාම මස් පිඩු තද වෙනවා කියලා. ඒත් බෙල්ල කැඩිච්ච මිනිස්සෙක්ගේ ඔළුව නිකම්ම කෙලින් වෙන්නේ නෑ. මම ඒ දිහා බලාගෙන ඉද්දිම මට දැනුණා මගේ පිටිපස්සෙන් හීත ලුහුලකක් වගේ වදිනවා. හරියටම කවුරු හරි මගේ කන ළඟට ඇවිත් හුස්ම ගන්නවා වගේ. මම එකපාරටම හැරිලා බැලුවා. කවුරුත් නෑ. හැබැයි එතකොටම තමයි මට ඒ දේ ඇහුනේ. මිනි පෙට්ටිය ඇතුලෙන් වීදුරුවට නියපොතු පාරකින් හූරනවා වගේ සිහින් සද්දයක්. මගේ කකුල් දෙක පණ නැති වෙලා මම බිත්තියට හේතු වුණා. මේක හීනයක් වෙන්න බෑ. මේක තාත්විකවම සිද්ධ වෙන්න දෙයක්. මම ටෝච් එක ආපහු මිනි පෙට්ටිය දිහාවට යොමු කළා. දෙයියනේ. මිනි පෙට්ටියේ වීදුරු ඇතුල් පැත්තෙන් මීදුම වගේ හුමාලයකින් බොඳ වෙලා තිබුණා. මැරිච්ච මිනිස්සෙක් කොහොමද හුස්ම ගන්නේ? වීදුරු බොඳ වෙන්නේ ඇතුලෙන් හුස්ම වැදුනම නේද? මට කෑ ගන්න ඕන වුණත් කටහඬ පිට වුණේ නෑ. මම හිටියේ ගල් ගහිලා. ඒ වෙලාවෙම එළිය අකුණක් ගැව්වා. ඒ එළියෙන් මම දැක්ක තව දෙයක්.
කාමරේ අනිත් කෙළවරේ. ඒ කියන්නේ මට පිටිපස්සේ විත්තියේ හිස් මිනි පෙට්ටි ගොඩ ගහලා තිබ්බ අඳුරු මුල්ලේ කවුදෝ මිනිස්සෙක් වගේ ඡායාවක් හිටගෙන ඉන්නවා. ඒ ඡායාව හෙලුනේ නෑ. ඒක මම දිහාම බලාගෙන ඉන්නවා කියලා මට දැනුණා. ඉතින් යාළුවනේ මේ කතාවේ සම්පූර්ණ විස්තරය අහගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා channel එක subscribe කරන්න. මං හරියටම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තවත් දවස් කිහිපයකින් දෙවෙනි කොටස අරගෙන ඉන්නම්. සුබ දවසක්. ඉතින් මේ වගේ horror experiment ඒ වගේම horror real stories ඔයාලට තරුෂම් vlog YouTube channel එකෙන් දැන් මෙතනින් එහාට දිගටම බලන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට ඒ වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඔයාලට කරන් තියෙන්නේ තරුෂම් vlog කියන YouTube channel එක. ඒ කියන්නේ මේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න ඕන. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් තනන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාගේ වටිනා ලයික් එක මේ වීඩියෝට අනිවාර්යයෙන්ම දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මේ වගේම real horror stories දාන්නා නම් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට විවෘතයි. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඒ ඔක්කොටම රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කලින් කිව්වා වගේ channel subscribe කරන්න. මේ වගේම අලුත් horror story එකක් අරගෙන ඉක්මනට වෙන්න. මම තරුෂම් vlog අදට ගිහින් එන්න. සුබ දවසක්.